ජීවිතේ ඕන තරම් අවස්ථා තියෙනවා අපිට අකමැත්තෙන් වුණත් සමහර දේවල් කරන්න සිද්ධ වෙන. තමන් අකමැති දේවල් කරන්න කවුරුත් කැමති නැහැනේ. ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්න තමයි බැහැ කියන්න බැරිකම. එහෙමත් නැත්නම් බැහැ කියන්න තියෙන බය. අපි අද බලමු කොහොමද අපි අපිට කරන්න අකමැති දෙයකට බෑ කියන්න කියලා. ගොඩක් වෙලාවට බෑ කියන්න අපි අකමැති ඒක හරි නෑ කියලා අපිට හිතෙන නිසා. හැබැයි බෑ කියන එක හරි නෑ කියලා හිතෙන එකම තමයි ඇත්තටම හරි නැත්තේ. මොකද ඔය හැම දෙයකටම හා කියන්න ගත්තොත් අන්තිමට ඔයා කරලා තියෙන්නේ තවත් කෙනෙක්ට ඕන දෙයක්. ඔයාට ඕන දේ කරන්න ඕන නම් සමහර දේවල් වලට බෑ කියන්නම වෙනවා. ඔයාට බැරි නම් බැරි හේතුව පැහැදිලි කරන්න. ඔයාට බෑ කියන්න විදිහක් ඇත්තෙම නැත්නම් සමහර අවස්ථාවලට ඔයාට පුළුවන් වෙනත් විදිහකට යෝජනා කරන්න. දැන් හිතන්නකෝ ඔයාගේ යාළුවෙක් ට්‍රිප් එකක් යනවාට කතා කරනවා ඔයා අකමැති පළාතකට. ඉතින් බෑ කියන්න බැරි නිසා හා කියන්නේ නැතුව වෙන තැනකට යමු කියලා ඔයාට යෝජනා කරන්න පුළුවන්. ඔයා අකමැති දෙයක් කරන්න කවුරු හරි ඉල්ලනවා නම් ඔයා එකට උත්තර එක පයින්ම දෙන්න ඕන නැහැ. ටිකක් හිතලා කියන්නම් කිව්වොත් ඔයාට වෙලාව තියෙනවා ඒ ගැන හිතලා සාධාරණ විදිහට බෑ කියන්න. අන්තිමට මතක තියාගන්න. කෙනෙක්ට බැහැ කිව්වා කියලා ඔයා නපුරු මිනිස්සෙක්වත් අසාධාරණ මිනිස්සෙක්වත් වෙන්නේ නැහැ. ඔයා අකමැත්තෙන් වැඩක් කරොත් ඒ වැඩේ කොහොමදවත් ඔයාට කරගන්න වෙන්නේත් නැහැ. ඉතින් අකමැත්තෙන් දෙයක් බලෙන් කරනවට වඩා රෙස්පෙක්ට්ෆුල් විදිහට බැහැ කියන එක ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් අපි වෙනස් වෙමු. ලෝකය ඉබේටම වෙනස් වෙයි.